ආයිබෝවන් කියලා අද ත්‍රූීට් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද දවසෙත් බොහොම රසවත් ඩෙසර්ට් එකක් හදන විදිහයි කියලා දෙන්න හදන්නේ. විනාඩි 10ක් වගේ ලිපේ තියලා හැඳි ගාලා ඒ වගේම තමයි ෆ්‍රිජ් එකක් අවශ්‍ය වෙන්නෙම නෑ මේක සෙට් වෙන්න. බිත්තර අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ වගේම කෝර්න් ෆ්ලවර් ජෙලටින් මේ මොකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳටම මේ ඩෙසර්ට් එක කුට්ටි විදිහට කපන්නත් පුළුවන්. ඉතින් පන්සලක දාන එකටත් හරිම අපූර්ව රෙසිපි එකක්. එහෙමනම් තාමත් රුයිට්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්නකෝ. මුලින්ම අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි සවු. ඉතින් මේ සවු ටික හොඳට හොදලා මේකට වතුර එකතු කරලා අපි සාමාන්‍ය විදිහටම මේක හොඳට තඹ ගන්නවා. මෙහිදී මම සවු ග්‍රෑම් 50ක් තමයි අරන් තියෙන්නේ. ඉතින් සවු ටික මේ ආකාරයට හොඳට තැඹුණාට පස්සේ අපි ඒකේ වතුර ගතිය මේ ආකාරයට පෙරලා අයින් කරනවා. මේ ආකාරයට තඹගත්ත සවු ටික විතරක් වෙන් කරලා අපි ඒ සවු තඹගත්ත භාජනයේටම පොල් කිරි මිලිලීටර් 500ක් එකතු කරනවා. ඒ වගේම තමයි කුරක්කම් පිටි ග්‍රෑම් 50ක් අපි දාගෙන මේ ටික හොඳට කලවම් කරනවා. හැබැයි මේ වෙලාවේදී තාමත් අපි ලිප ඕෆ් කරගෙනයි තියෙන්නේ. ඉතින් මේ සඳහා මිටි කිරි හෝ දිය කිරි ගන්න පුළුවන් ඒක ඔයාලගේ කැමැත්ත. ඉතින් දැන් රසායන ලුණුත් එකතු කරන්න. හැබැයි මතක තියාගන්න ලිප ඕන් කරන්න කලින් මේ ටික දාලා හොඳට දිය වෙනකම් මේ කුරක්කම් පිටි පොල් කිරිවල හොඳට කලවම් කරලා තමයි ලිප ඕන් කරන්නේ. දැන් මේ බලන්න මේ විදිහට උකු වේගෙන එනවා. ලිප සාමාන්‍ය ගින්දරේ තියාගන්නේ. ඊට පස්සේ අපි මේකට තම්බාගත් සව් ටික එකතු කරනවා. දැන් ඔන්න හොඳට කලවම් කරගන්න. ඉතින් දැන් ඔයාලට මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා කැමති නම් මේකට සීනි දාන්න පුළුවන්. හැබැයි දියවැඩියා වගේ රෝග තත්ත්වයන් තියෙන අය සීනි නොදා මේක ආහාරයට ගන්න. පන්සලකට දාන එකට දෙනවා නම් මේ ඩෙසර්ට් එක ඒකටත් සීනි නොදා ඔයාලට හදන්න පුළුවන්. මේක ඔයාලගේ රස අනුව ඔයාලට හදා ගන්න පුළුවන්. අද නම් මම මෙහිදී සීනි දාන්නේ මොකද මගේ ගෙදර අය සීනි කන ප්‍රමාණය ගොඩාක් අඩුයි. ඉතින් මේකට මුද්‍රාප්පලම් වගේ දේවල් එකතු කරන හින්දා වෙනම මම සීනි දාන්නේ නැහැ. මෙහිදී තවත් රසය වැඩි කරගන්න එනසල් කරල් 4කුත් තලලා එකතු කරගන්න. දැන් ඔයාලට පේනවා මේකේ පදම හරි. මේක තලපේ වගේ හැදිලා නේද? ඉතින් මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ගින්දරත් ඔන්න වැඩි කරගෙන මේක හදාගන්න එපා. ඊළඟට මේ ඩෙසර්ට් එක අපි දාන භාජනේ ලෑස්ති කරගන්න. මේ යටට තෙල් ටිකක් ගාලා ඊළඟට මම මේකට රසය වැඩි වෙන්න පොල් පැණි ටිකක් යටට ඉහ ගන්නවා. අඩියට දා ගන්නවා. ඉතින් මේ විදිහට අපි දැන් හදාගත්ත කුරක්කං සව් මිශ්‍රණය දාලා හොඳට මේක තුනී කරගන්න. මම මුලිනුත් කියවනේ මේක සෙට් වෙන්න ෆ්‍රිජ් වල තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නිවෙන්න එළියේ තිබ්බහම හොඳට සෙට් වෙනවා. ඉතින් විනාඩි 30කින් පස්සේ මේ විදිහට තමයි උඩු යටි කුරු කළාම ඔයාලට දිස් වෙන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි. මේක හොඳට කුට්ටි විදිහට කෑලි කපා ගන්නත් පුළුවන්. තවත් රස රහසක් තමයි අපි අඩියටනේ පොල් පැණි දැම්මේ. ඔයාලට කැමති නම් මේ මිශ්‍රණයටම පොල් පැණි දාන්න පුළුවන්. හැබැයි කොහොම දැම්මත් මේකේ රසය නම් අඩුවක් වෙන්නේ නැහැ. ඒ විදිහටත් ඔයාලා හදනකොට හදලා බලන්නකෝ. මේ විදිහට තමයි ඔන්න කුට්ටි විදිහට හොඳ ලස්සනට අපේ පුඩින් එක හැදිලා තියෙන්නේ. රසයෙන් වගේම ගුණේනුත් වැඩි ඩෙසර්ට් එකක්. ඔයාලත් හදලා බලන්න. හැමදාමත් කියනවා වගේ හදලා බැලුවොත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තාමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ නෑදෑයෝ අතර share කරන්න. අවසානයේට මත්ෙන් උඩිනුත් අපි පොල් පැණි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ අපි කඩලම බලමු කොහොමද මේකේ ඇතුළේ පේන්නේ කියලා. ඔයාලට දැනුත් පේනවා ඇති අපි තම්බාගත්ත සව් දැම්මනේ. සව් ටිකත් හොඳට පේනව නේද? ඉතින් ඔන්න ඔය විදියට තමයි බොහොම රසවත් ඩෙසර්ට් එකක් හදන විදිය කියලා දුන්නේ. එහෙමනම් ඔයාලත් හදලා රස විඳින්න කියන ගමන් අදට ඔන්න ඔයාලා සමුගන්නයි හදන්නේ. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.